Hello guys, ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලගේ ඔළුවේ තියෙනවා දවසක හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙනවා කියලා අදහසක්. ඒකනේ ඉතින් මේ වීඩියෝ එක බලන්නේ. ක්‍රිප්ටෝද ෆොරෙක්ස්ද කියලා දාලා නැහැ. ඔයාලා ආසාවෙන් ඉන්නවා දවසක ට්‍රේඩින් වලින් හොඳට සල්ලි හොයන්න. ඉතින් ට්‍රේඩර් කෙනෙක් කියන එක හැම ලීසි පහසු දෙයක් නෙමෙයි. අනිත් එක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් පැහැදිලි මාර්ගයක් තියෙන්න ඕන. අපි කොහොමද ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? කොහොමද හරි විදියට සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වැඩි දේවල් ඕනේ නැහැ. කෙලින්ම අදාළ ටොපික් එක ගැන දැන් කතා කරමු. හරි. කොහොමද ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? ක්‍රිප්ටෝ නම් Binance වල account එකක් හැදුවා. ඩොලර් 10ක් 20ක් දාගත්තා. ඔයා දැන් ට්‍රේඩර් කෙනෙක්. එහෙම ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් plan එකක් තියෙන්න ඕන. හරි. අපි ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා බලමුකෝ. මුලින්ම ඔයාලා කරන්න ඕන මොකක්ද? මුලින්ම මේ මාකට් එක ගැන ඉගෙන ගන්න ඕන. ඔයා ට්‍රේඩ් කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එකක හෝ ෆොරෙක්ස් මාකට් එකකනේ. ඔයා ඒ මාකට් එක ඇනලයිස් කරන්න මුලින්ම ඉගෙන ගන්න ඕන. මාකට් ඇනලයිස් කරන්න බැරුව ඔයාට කවදාවත් ට්‍රේඩ් කරන්න බෑ. දැන් ගොඩක් කට්ටිය එනවා මාකට් ඇනලයිස් කරන්න කම්මැලි. කවුරු හරි දෙන සිග්නල් එකක් බලාගෙන ඒකට ට්‍රේඩ් කරන්න ආසාවෙන් ට්‍රේඩ් කරලා ගොඩ යන්න හිතාගෙන එනවා. සමහර විට ඒ සිග්නල් ප්‍රොෆිට් වෙලා ඔයාලා සල්ලිත් හොයයි. නමුත් ඔයාට ඒක කවදාවත් තියද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා මාකට් එක ඇනලයිස් කරලා ලොස්ට් උනත් ඔයා තනියම මාකට් එක ඇනලයිස් කරලා ඔයාගේ ට්‍රේඩ් එක ලොස්ට් උනත් ඔයාට ඒ ඇනලයිස් කරපු ඒ අත්දැකීම ඔයාගේ ජීවිතේට තියෙනවා. වෙන කෙනෙක්ගේ සිග්නල් එකකට දැන් මම කියන ඔන්න ඔතනින් බයි වෙනවා කියලා ඔයාලත් බයි ට්‍රේඩ් එකක් ගන්න. ඕක ප්‍රොෆිට් උනත් ඔයාට ඒ අත්දැකීම තියෙද? ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක තියෙද මාකට් එකේ? ජීවිතේට එහෙම වෙන්නේ ඔයා විසින් ඇනලයිස් කරලා ලොස්ට් උනත් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. ඒක ඔයාගේ ඇඟටම සෙට් වෙනවා. මෙතනින් මෙහෙම මේ දේ වුණොත් මේක වරදින්න තියෙන chance එක වැඩි කියලා ඔයාගේ ඔළුවට යනවා. අන්න ඒකයි Taman තනියම ඇනලයිස් කරලා ට්‍රේඩ් කරද්දී මාකට් එක්ස්පීරියන්ස් එක හැදෙනවා කියන්නේ. සිග්නල් පස්සේ ගිහින් ඔයා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරත් ඇත්තටම ඔයාට හම්බෙන දෙයක් නෑ. අර ඒ වෙලෙන ප්‍රොෆිට් එක තියෙනවා. එච්චරයි. ඔයාට ඒ සිග්නල් දෙන එක හදිසියෙ හරි සිග්නල් දුන්නේ නැති වුණොත් ඔයාට ඉතින් සිග්නලුත් නෑ, ට්‍රේඩ් කරන්න විදියකුත් නෑ. මොකද ඒ වෙන කෙනෙක්මත් එනවා ඔයාලට. දැන් ඔයාලට තේරෙනවා සිග්නල් පස්සේ යන එක ස්ථිර දෙයක් නෙමෙයි. අනිත් එක ඔයාගේ ජීවිතේට වැඩක් ඇති දෙයක්ුත් නෙමෙයි කියලා. ඔයා මුලින්ම මාකට් ඇනලයිසිස් ඉගෙන ගන්න. එක්ක කෝස් එකක් කරන්න, නැත්නම් මේ වගේ වීඩියෝ බලන්න, නැත්නම් Google එකේ සර්ච් කරලා තනියම හොයලා ඒ විදියට බලන්න. ඔය කොහොම හරි විදියකින් Taman කැමති විදියකින් Tamanට පුළුවන් විදියට මුලින්ම මාකට් ඇනලයිසිස් ඉගෙන ගන්න. මාකට් ඇනලයිසිස් කියලා Elliott Wave, MSNR, ICT, SMC Advanced, Retail Concept ඔක්කොම ඉගෙන ගන්න එක ඔයාට වටිනවා. හරිද? ඔක්කොම ඉගෙන ගන්න එක වටිනවා. හැබැයි ඔයා ඕකෙන් ඔයාට සෙට් වෙන මෙතඩ් එකකින් දිගටම ඇනලයිස් කරන්න ඕන. හිතන්න ඔයාට සෙට් වෙන්නේ MSNR කියන ඇනලයිස් මෙතඩ් එක කියලා. ඔයා මාකට් එක දිගටම ඇනලයිස් කරන්න ඕන අන්නේ මෙතඩ් එකේ. මොකද එතකොට ඔයා මේ මෙතඩ් එක මාස්ටර් කරගන්නවා. ඔයා ඒකෙන් ඇනලයිස් කරලා ඔයාට මේ මෙතඩ් එක ගැන, මාකට් එක ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් හැදෙනවා. එතකොට ඔයාට ලස්සනට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔය තියෙන හැම මගුලම ඉගෙනගෙන ඔක්කොම දාලා ඇනලයිස් කරා කියලා ඔයාගේ එන්ට්‍රියක් හරියන්නේ නෑ. මොකද අර නොලෙජ් එක වැඩි වෙන එක හොඳයි. මම කියන්නේ ඔක්කොම ඉගෙන ගන්න එපා කියලා. මුලින්ම ට්‍රේඩින් වලට එන කෙනෙක් එකට Tamanට සෙට් වෙන මෙතඩ් එකක් එකට ඉගෙනගෙන ඒකෙන් ඒක හොඳට මාස්ටර් කරන්න ඕන. ඊට පස්සේ අනිත් මෙතඩ් ඉගෙන ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ආපු ගමන් ඔන්න ට්‍රේඩින් වලට එන්නේ අද ඉඳන් තියෙන මෙතඩ් ඔක්කොම ඉගෙන ගන්නවා. අන්න ඒක හොඳ දෙයක් නෙමෙයි. මුලින්ම එක මෙතඩ් එකක් ඉගෙන ගන්න. ඒක හොඳට මාස්ටර් කරන්න. ඊට පස්සේ අනිත් ඒවත් ඉගෙන ගන්න. දැන් කෝස් කරන කට්ටියට ඔය මෙතඩ් ගොඩක් උගන්වන කෝස් තියෙනවනේ. දැන් ඒන් එකක් කරන කෙනෙක්ට ওই මෙතඩ් ඔක්කොම මුල් කාලෙම ඉගෙන ගන්න පුළුවන්. එයාලා කරන්න ඕන තමන් වැඩිපුරම දක්ෂ මෙතඩ් එක තෝරගෙන ඒකෙන් දිගටම ඇනලයිස් කරන්න ඕන. ඒක නිසා අර ගොඩක් උගන්වන කෝස් කරා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා දක්ෂ මෙතඩ් එක මොකක්ද? ඒකෙන් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඒකටම ඔයා හුරු වෙනවා. මාකට් එකේ එක්ස්පීරියන්ස් එක තමයි ට්‍රේඩර් කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මං කිව්ව දේ ඔයාලට තේරෙන්නේ නැති. ඔන්න.
දැන් දන්නවා අනුන්ගේ සිග්නල් පස්සේ ගිහිල්ලා කවදාවත් හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්නත් බෑ. අර මෙතඩ් ඔක්කොම ගොඩ ගහගෙන ඇනලයිස් කරන්න ගියත් මේ ට්‍රේඩින් වලට ආපු මුල් කාලෙම එතකොටත් ඔයාලට හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඔයාලට බාධක ගොඩක් එනවා එතකොට. ඒක නිසා ට්‍රේඩර් කෙනෙක් වශයෙන් මුලින්ම ඔයා ට්‍රේඩින් වලට නම් එන්නේ මුලින්ම මාකට් ඇනලයිසිස් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාට සෙට් වෙන මෙතඩ් එක ඔන්න මුලින්ම ඔයා ඇනලයිසිස් ඉගෙන ගන්නවා. මෙතඩ් ටික ඔක්කොම ඔයා ඉගෙන ගත්ත කියනකො ඔන්න මුලින්ම ඔයා ඇනලයිසිස් මෙතඩ් ඔක්කොම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයා වැඩිපුරම දක්ෂ සහ ඔයා ඇනලයිස් කරන්න ආසම මෙතඩ් එක. ඒකෙන් මාකට් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන ඇනලයිස් කරලා ඒ මෙතඩ් එකෙන් මාකට් එක හොඳට ප්‍රැක්ටිස් කරලා මාකට් එකේ එක්ස්පීරියන්ස් එක මාකට් එකට ඔයා හුරු වෙනවා අන්නේ විදියට ගියාට පස්සේ ඔන්න ඒ පිළිවෙලට ගියාට පස්සේ ඒ දෙක කරාට පස්සේ ඔයාට දැන් මාකට් එක පැහැදිලිව ඇනලයිසිස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ඇනලයිස් 10ක් කරොත් ඒ 10න් 7ක්වත් සාර්ථක වෙන තරමට එනකන් ඔයා මාකට් එක හොඳට පුරුදු වෙන්න ඕන. ඒ විදියට පුරුදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේක වෙන්න මාස 3ක් 4ක් විතර යනවා. ඉතින් ওই දවසෙන් දෙකෙන් සල්ලි හොයනවා කියලා කවුරු හරි වීඩියෝ එකක් දාලා තිබ්බොත් උට report එකක් ගහලා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දේවල් ටික මූලික පියවර වෙන්නම මාස 2 3ක් 4ක් යනවා අනිවාර්යයෙන්. කෙනෙක් එක්කෙනාගේ අර කෙනෙක්ගේ knowledge එක වෙනස්නේ. අර සමහර කට්ටියට මාසෙන් සෙට් වෙනවා, සමහර කට්ටියට මාස 2කින් සෙට් වෙනවා. කොහොම හරි සරලව මම උත්තරයක් දෙන්නම්. ඔයා මාකට් එක ඇනලයිස් කරන්න පරණ වෙන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. ඔයා ඇනලයිස් කරන්න ඕන හැබැයි. නිකන් ඉඳගෙන බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ. ට්‍රේඩින් view එකට ගියාට පස්සේ දැන් තියෙනවා මාකට් එක. මේ විදිහට තියෙනවනේ. ඔයා මේකේ හිස්ටරි එක ඇනලයිස් කරලා බලන්න. මේ හිස්ටරි එක තියෙන්නේ. මේව ඇනලයිස් කරාට කවුරුවත් ගහන්නේ බනින්නේ නැහැ. මේව ඇනලයිස් කරලා බලන්න. ඕවා ඇනලයිස් කරලා ඔයා එක්ස්පීරියන්ස් එක හදාගන්න. ඔයාගේ අතේ තමයි තනිකරම ට්‍රේඩර් කෙනෙක් වෙන වැඩේ තියෙන්නේ. ඔයාට ඒ ටික මං කිව්ව දේවල් ටික තේරෙන්නේ නැති. දැන් ඊට පස්සේ මොකක්ද කරන්න ඕන? ඔයා මාකට් ඇනලයිසිස් ඉගෙන ගත්තා. ඊට පස්සේ මාකට් එකේ ඔයාට සෙට් වෙන මෙතඩ් එකක් ප්‍රැක්ටිස් කරා. ඒක හොඳට මාස්ටර් වෙනකම් ප්‍රැක්ටිස් කරා. දැන් ඔයාට සාමාන්‍යයෙන් ඇනලයිසිස් 10ක් කරොත් ඒ 10න් 7ක් 8ක්ම හරියනවා. ඔන්න දැන් ඔයාට පුළුවන් ට්‍රේඩ් කරන්න එන්න. මෙච්චර කල් ඔයා ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරාද? නෑ. මෙච්චර කල් ඔයා ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරේ නෑ. ඔන්න දැන් ඔයාට ඇත්ත සල්ලි දාලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ක්‍රිප්ටෝ කරන අය Binance එකක් හරි ඔය මොකක් හරි exchange එකක account එකක් හදාගන්න. forex කරන අයත් ඔය broker කෙනෙක් set කරගෙන account එකක් හදාගන්න. හරි. ඔන්න ඔය විදිහට account එක හදාගත්තා. දැන් ඔයාගේ තව වැඩක් තියෙනවා. ඔයා scalper trader කෙනෙක්ද, day trader කෙනෙක්ද, swing trader කෙනෙක්ද කියලා ඔයා තීරණය කරන්න ඕන. scalper trader කෙනෙක් කියන්නේ පැයකට අඩු කාලයකදී ඉක්මනින් analyze කරලා ඉක්මනින් entry අරන් ඉක්මනින් profit එක හරි loss එක හරි අරගෙන පැත්තකට වෙනවා. එයාලා තමයි ස්කැල්පින් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ. ඩේ ට්‍රේඩර් කෙනෙක් කියන්නේ නමේම තියෙනවා. එයාගේ ට්‍රේඩ් එකක් සාමාන්‍යයෙන් දවසක් විතර රන් වෙනවා. දවසක් විතර රන් වෙන ට්‍රේඩ් එකක් තමයි ගන්න. ස්වින් ට්‍රේඩ් කරනවා කියන්නේ කාලයක් හෝල්ඩ් කරනවා. දවස් 2 3 4 සතිය එහෙම ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරනවා. දැන් ඔයා තීරණය කරන්න ඕන. ඔයා පැය දෙකක් ඇතුළත ඇනලයිස් එකක් ගැහුවා, එන්ට්‍රි එකක් ගත්තා, ට්‍රේඩ් එකක් දැම්මා, ආපහු කැපුණා. ඒ විදියට ස්කැල්පින් ට්‍රේඩර් කෙනෙක් වෙනවද? අද ට්‍රේඩ් එක දැම්මොත් අද රෑ වගේ වෙනකන් ට්‍රේඩ් එක දුවනවා, රන් වෙනවා. ඒ වගේ ඩේ ට්‍රේඩර් කෙනෙක්ද නැත්නම් අද ට්‍රේඩ් එක දාලා තා දවස් 4කින් විතර ප්‍රොෆිට් එක ගන්න ස්වින් ට්‍රේඩර් කෙනෙක්ද කියලා ඔයා තීරණය කරන්න ඕන. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. මම ස්කැල්පින් ට්‍රේඩර් කෙනෙක්. පර්සනලි මම ස්කැල්පින් ට්‍රේඩර් කෙනෙක්. දැන් සමහර කට මගේ යාළුවෝ ඉන්නවා ඩේ ට්‍රේඩ් කරන කට්ටිය. ඒ විදියට Tamanට ගැළපෙන එක තමන් සිලෙක්ට් කරගන්න ඕන. තමන් ඇනලයිස් කරද්දි තේරෙනවා තමන් දක්ෂ මොකටද කියලා. ඒකයි මම අර කිව්වේ මුල් කාලේ ඇනලයිසිස් මෙතඩ් ඉගෙනගෙන ඊට පස්සේ මාකට් එකේ තමන්ට සෙට් වෙන මෙතඩ් එක හොඳට ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒක ප්‍රැක්ටිස් කරද්දි තමන්ට තේරෙනවා තමන් ගැලපෙන්නේ තමන්ට ගැලපෙන්නේ ස්කැල්පින්ද ඩේද ස්වින්ද කියන එක තමන්ට තේරෙනවා. ඔන්න ඔය විදියට තමන්ට ගැලපෙන එක තමන් තෝරගන්න ඕන. ඔයා ට්‍රේඩ් කරන්නේ මොන විදියටද කියලා. හරි. ඔන්න දැන් ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන්. ට්‍රේඩ් කරන්න ගියාට පස්සේ උදාහරණයක් විදියට ගමු. ඔයාගේ wallet එකේ තියෙන ඩොලර් 100යි. wallet එකේ ඩොලර් 100ක් තියෙද්දි ඔයාගේ daily target එක කවදාවත් ඩොලර් 1000ක් වෙන්න විදියක්
නෑ ඔය ගොඩක් වීඩියෝස් වල තියෙන එහෙම ඩොලර් 100ක් දාලා 1000ක් හෙව්වොත් ඔය වගේ කතානේ. එහෙම වෙන්න බෑ. ඔයාගේ වොලට් එකේ තියෙන්නේ ඩොලර් 100යි නම් ඔයාගේ දවසේ ටාගට් එක වෙන්න ඕන ඩොලර් 5යි උපරිම. තේරුණාද? ඒ වගේ චූටි ටාගට් එකක් තමයි තියෙන්න ඕන ඔයාගේ වොලට් එකට අනුව. ඔයාගේ වොලට් දැන් ට්‍රේඩ් එකක් දාද්දි ඔයා ක්‍රිප්ටෝ හරි ෆොරෙක්ස් හරි කමක් නැහැ. ඔයා ට්‍රේඩ් එකක් දාද්දි තමන්ගේ වොලට් එකෙන් 100ට 5ක් 100ට 3ක් වගේ තමයි රිස්ක් කරන්න ඕන. සාමාන්‍ය ඩොලර් 100ක් තියෙන 100ට 5ක් රිස්ක් කරාට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. අර මං කියපු පිළිවෙලට ඔයා ආවනම්. දැන් ඔන්න අද ඩොලර් දාගෙන අදම ට්‍රේඩින් වලට ඇවිල්ලා අදම ට්‍රේඩ් කරන්න යනවා නම් එතකොට 100ට 5ක් දානවා කියන්නේ ගොඩක් රිස්කි. හරිද? ඔයාගේ වොලට් එක පටස් ගාලා අඩු වෙලා යනවා. පළවෙනි එක ලොස්, දෙවෙනි එක ලොස්, තුන්වෙනි එක ලොස් ඔහොම ගිහින් ඔයාගේ ඩොලර් 100 නැති වෙලා යනවා. එකපාර ට්‍රේඩ් කරන්න આવොත්. අර මම මුලින් කිව්වනේ පිළිවෙල. මුලින්ම මාකට් ඇනලයිසිස් ඉගෙන ගත්තා. Tamanට සෙට් වෙන මෙතඩ් එක එතනින් තෝරගෙන ඒක මාස්ටර් වෙනකන් ටිකක් මාකට් එකේ හුරු වෙනකන් ඒක ප්‍රැක්ටිස් කරා. සාමාන්‍යයෙන් ඇනලයිස් 10ක් කරොත් ඒකෙන් 7ක් 8ක් එන තරමට ප්‍රැක්ටිස් කරා. ඊට පස්සේ තමයි ට්‍රේඩ් කරන්නේ නේ. ට්‍රේඩ් කරන්න ආවට පස්සේ ඩොලර් 100ක් තියෙනන් එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්නේ ඩොලර් 5ක් ඩොලර් 3ක් වගේ ගාණක්. ප්‍රොෆිට් එකක් ලොකු ටාගට් තියාගන්න එපා. 1 to 2 1 to 3 වගේ තියාගන්න මුල් කාලේ. Tamanට තේරෙද්දි Taman පරණ වෙන්න Tamanට තේරෙනවා ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. එතකම් මුල් කාලේ වැඩි ලොකු ටාගට් තියාගන්න එපා. ඔයාට ඩොලර් 100යි නම් ඔයාගේ වොලට් එකේ තියෙන්නේ. දවසේ ටාගට් එක ඩොලර් 5ක් තියාගන්න. අද ඩොලර් 5යි, හෙට ඩොලර් 5යි. ඔහොම මාසේ අන්තිමට බලන්න ඉතින්. ඔයා හිමීට වොලට් එක අප් කරගන්නවා. එහෙම කාලයක් යන්න ඔයාගේ වොලට් එකත් වැඩි වෙනවා. ඩොලර් 100ක් තියෙද්දි ඔයාගේ එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්නේ 103ක් හරි 105ක් හරි කියලා කිව්වනේ මම 105ම ගන්නම් උදාහරණ විදියට. හරිද? ඔයා ඩොලර් 100ක් තියෙද්දි ඩොලර් 5යිනේ එක ට්‍රේඩ් එකකට රිස්ක් කරේ. ඒක ටික ඔයා ප්‍රොෆිට් කළා ඔන්න වොලට් එක ඩොලර් 200ක් කරනවා. එතකොට ඔයා ඩොලර් මේ එක ට්‍රේඩ් එකකට මේ ඩොලර් 5යිද රිස්ක් කරන්නේ? නෑ. එතකොට ඔයා එක ට්‍රේඩ් එකකට ඩොලර් 10ක් රිස්ක් කරනවා. එතකොට ඔයාගේ ප්‍රොෆිට් එකත් ටික වැඩි වෙනවා. එහෙම ඔයාගේ වොලට් එක ටික අප් වෙනවා. ඔහොම අප් වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඩොලර් 1000කට විතර අප් වුණාට පස්සේ ඔයා ඒකෙනු ට්‍රේඩ් කරන්න යන්න එපා. ඩොලර් 1000ක් ඔය ඩොලර් 100කනේ මම මේ ප්ලෑන් එක කිව්වේ. ඩොලර් 100 ඉඳන් ඩොලර් 1000ට අප් වුණාට පස්සේ ඒ 1000න් 500ක් විත්ඩ්‍රෝවල් කරා. අනිවාර්යෙන් 500ක් විත්ඩ්‍රෝ කරන්න. විත්ඩ්‍රෝ කළා ඔයා ආස දෙයක් කරන්න. ඔයාගේ හිත හැදෙන මේ මන් ට්‍රේඩින් වලින් හොයපු සල්ලි වලින් නේ කරේ කියලා හිතෙන විදියට ඒකෙන් ආතල් එකක් දාන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම පාඩුවක් වෙන්නේත් නැහැ. ඔයාගේ හිතට දැනෙන්න දෙන්න මම මේ ට්‍රේඩ් වලින් නේ සල්ලි හෙව්වේ කියලා. ඒක දැනෙන්න අර ඔයා හොයපු 1000න් නෙමෙයි ඔයා ඩොලර් 100ක් තිබ්බා. ඒක 1000ට අප් කරගෙන ඔයා ඩොලර් 900ක් හොයලා 900න් ඩොලර් 500ක් විත්ඩ්‍රෝ කරලා ආතල් එකකින්. දැන් ඔයා ගාව ට්‍රේඩ් කරන්න ඩොලර් 500යි තියෙන්නේ. මොකද අර 1000න් 500ක් අපි විත්ඩ්‍රෝ කරලා ආතල් එකේ හිටපු නිසා. ওই 1000ම තියාගත්තා නම් අර ඔයා නිකන් ලෝභ වෙලා. ඔයා නිකන් එකතු කරනව විතරයි විත්ඩ්‍රෝ කරන්නේ නැති ගානට ඔයාගේ ඔළුව හැදෙනවා. මුල් කාලෙදි මේක නැති කරගන්න ඕන. නැත්තම් ඕක ඉස්සරහට යන්න අර එච්චර හොඳ දෙයක් නෙමෙයි ට්‍රේඩර් කෙනෙක්ට. ඒක නිසා මුල් කාලෙදිම මේ විදියට තමන්ගේ ඔළුව හදා ගන්න ඕන. මොකද්ද කරේ? 1000කට වොලට් එක අප් කරගත්තා. ඒකෙන් 500ක් විත්ඩ්‍රෝ කරලා තමන්ගේ හිත හැදෙන දෙයක් කරා. හරිද? ඔන්න දැන් 500ක් තියෙනවා. ආපහු 500ට හරියන්න. දැන් 100ට 5යි නම් 500ට කීයද කියලා බලලා 500න් 100ට 5 බලලා ඒ ගාන ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න. තමන්ගේ වොලට් එකට වැඩි ගාණක් ඩේලි ටාගට් එක වෙන්න බෑ. තමන්ගේ වොලට් එකට අනුව චූටි ටාගට් එකක් දවසට තියාගන්න. ඒක ටික අප් වෙනවා. ඔන්න ඔය විදියට යද්දි ඔයාටම තේරෙනවා දැන් 600ක් තියෙනවා. 600ට මම ට්‍රේඩ් එකකට කීයද දාන්න. ඔන්න ඔය විදියට ඔයාගේ ඔළුවටම නිකම්ම එනවා ඔය විදියට ගැට. ඕක දවසින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් වගේ යනවා ඔන්න ওই තත්ත්වයට එන්න. ওই තත්ත්වයට එනවා කියන්නේ ඔයාගේ අනාගතේ කෙලින්ම පැහැදිලි. මොකද ඔයා ওই පිළිවෙලට ගියා කියන්නේ ඔයාගේ ඔළුවත් හැදෙනවා හොඳ ට්‍රේඩර් කෙනෙක් විදියට. money management, risk management plan වලට අනුව ඔයාගේ ඔළුවත් හැදෙනවා. ඔයා ට්‍රේඩ් කරන සල්ලි ඔක්කොම එකතු කරන් ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඔයා ඒව විත්ඩ්‍රෝ කරලා පොඩි හිතට සතුටක් එන දේකුත් කරනවා. ඒකෙන් ඔයාගේ හිතත් හැදෙනවා. ට්‍රේඩර් කෙනෙක් විදියට ඔයාගේ ඔළුව හොඳට හැදෙනවා. එතකොට ඔයා කාලයත් එක්ක ඔය අවුරුද්දක් වගේ යනවනේ ඔය ටික වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද වෙද්දී ඔයා ඊට වැඩිය හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙනවා. තුන්වෙනි අවුරුද්ද වෙද්දී ඔයා හොඳට සුපිරිම ට්‍රේඩර් කෙනෙක් වෙලා පරණ වෙන්න ඔයා ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් වෙනවා. සුපිරිම ට්‍රේඩර් කෙනෙක් වෙනවා. අන්න ඒ විදියට තමයි ට්‍රේඩර් කෙනෙක් හරියට
සාර්ථක වෙන්නේ. දවසෙන් දෙකකින් මාසෙන් දෙකකින් ගොඩ යන්න බලාගෙන කවදාවත් මේ ට්‍රේඩින් කියන බිස්නස් එකට එන්න එපා. ওই දවසෙන් දෙකෙන් ගොඩ යන්න බලාගෙන එන 99%ක්ම හැලිලා යනවා. දැන් ඔයාලා හිතන්න එපා මම තමයි 100% කියලා. ඒ 100% ඔයාලා වෙන්නේ ඉඩක් නෑ ඇත්තටම. මොකද දැන් මාකට් එක තියෙන තත්ත්වෙත් එක්ක එහෙම 100%ක්වත් නෑ. හරක් වගේ ට්‍රේඩ් කරන්න එන ඔක්කොම ට්‍රේඩ් කරන්න නැතුව ලොස්ට් වෙලා යනවා. තමන්ගේ සල්ලි තමයි මේ ට්‍රේඩින් වලට ඔයාලා දාන්නේ. මොකද අහසින් වැටිච්ච සල්ලි නෙමෙයි. ඔයාලා මහන්සි වෙලා හොයන සල්ලි වලින් තමයි ඔයාලා ට්‍රේඩ් කරන්නේ. ඒව නැති කරගන්න නැතුව හරියට ට්‍රේඩ් කරන්න නම් අර මං කිව්ව පිළිවෙලට එන්න. මං දැන් අර ඔක්කොම දැන් කතාවේ කරපු ඔක්කොම එකපාර කියන්න කොහොමද හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? මාකට් ඇනලයිසිස් ඉගෙන ගන්න ඕන මුලින්ම මාකට් ඇනලයිසිස් ඉගෙන ගන්න ඕන. SNC, SK, ICT, MSNR ඔය තියෙන මෙතඩ් ගොඩක් තියෙනනේ. ඔය මෙතඩ් ඔක්කොම ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මං කියවනේ මුලින් ඔක්කොම ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි. ওই ටික ඉගෙනගෙන ඉවරුණාට පස්සේ ඔයා දක්ෂ මෙතඩ් එකක් සහ ඔයා ආසම මෙතඩ් එක තියෙනවා. ඔයා ආසම ඔයා දක්ෂ මෙතඩ් එක තෝරගෙන ඒක තමයි දිගටම මාස්ටර් කරන්නේ. ඔයාට ඒකෙන් දිගටම ඇනලයිස් කරන්න වෙනවා. ඒකෙන් ඇනලයිස් කරද්දී ඔයා මේ මෙතඩ් එකට හුරු වෙනවා. ඔක්කොම ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයා දක්ෂ මෙතඩ් එක හොඳට ප්‍රැක්ටිස් කළා. ඔයා ඇනලයිස් 10ක් කරොත් 10න් 8ක් 7ක් ප්‍රොෆිට් වෙන තරමටම ඔයා මාකට් එක හොඳට පුරුදු වෙන්න ඕන. ඔන්න ට්‍රේඩර් කෙනෙක් විදියට ආවට පස්සේ මුලින්ම කරන්න ඕන දෙක කිව්වා. ඔන්න ওই தත්ත්වයට ආවට පස්සේ ඔයා ඇනලයිස් 10ක් කරාම 10න් 7ක් 8ක් ප්‍රොෆිට් වෙන தත්ත්වයට ආවට පස්සේ ඔයාට පුළුවන් ඇත්ත සල්ලි දාලා ඔයාගේ සල්ලි දාලා ට්‍රේඩ් කරන්න. ඒ ට්‍රේඩ් කරන්න ආවත් ඔයාගේ වොලට් එකෙන් 100%ක් හෝ 100%ක් තමයි එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්නේ. ඔයා ඒ විදියට ප්ලෑන් එක හදා ගන්න ඕන. ටාගට් එකත් දවසකට ඔයාගේ වොලට් එකෙන් 100%ක් වගේ. ඔයාගේ මේ උදාහරණයක් විදිහට තමයි මම ඩොලර් 100 ගත්තේ. ඔයාගේ වොලට් එකේ තියෙන ඩොලර් 100යි නම් අද දවසේ ටාගට් එක ඩොලර් 5ක් හෝ ඩොලර් 10ක් තියාගන්න. ලොකු ගණන් තියාගන්න යන්න එපා. ඩොලර් 10ක්. ඩොලර් 10ක් ඇති. ඩොලර් 10ක් හෝ ඩොලර් 5ක් තියාගන්න. මේ වගේ චූටි ටාගට් එකක් තියාගන්න. මාසේ අන්තිම වෙද්දී ඔයා හොඳ ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක්. ඔයා අද ඩොලර් 200ක් විතර ගහන්නා හොත් ඔයාගේ වොලට් එකේ ඩොලර් 100ක් තියාගෙන පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙවි. දෙවෙනි එකකින් ඔක්කොම නැති වෙලා යාවි. ඔන්න ඔය වගේ වෙන ඔළුව උල් ගියොත් ඔළුව නිදහසේ තමයි ට්‍රේඩ් කරන්න ඕන. අන්න ඒ විදියට ඔයා ටික වොලට් එක හදාගෙන ඒක ඔයකෙන් භාගයක් විත්ඩ්‍රෝත් කරලා ඔයාගේ හිත හැදෙන දේකුත් කරලා ටික ඔයා හොඳ ට්‍රේඩර් කෙනෙක් වෙන්න. මං හිතනවා මං කිව්ව දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් විනාඩි 17ක් ගෙහින් තියෙනවා. මං තා වීඩියෝ එකක් ගේන්නම් මේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, සබස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. මොකද දැන් ලංකාවේ ගොඩක් මිනිස්සු දවසෙන් දෙකකින් සල්ලි හොයන්න පුළුවන් කියලා හිතාගෙන ලොකු ගණන් කෝස් වලට වියදම් කරලා තමන්ගේ අතේ තියෙන සල්ලි නැති කරගන්නවා. ඒක නිසා මේ වගේ වීඩියෝ හැමෝටම බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.